What is tiring? දවස පුරා වැඩ කරලා අවසානයේ ඔබේ ඇස්වලට වැලි කැට වැටෙන වගේ දැනෙනවාද? ඒ ඔබ වෙහෙස නිසාම නෙමෙයි. එය වියලි ඇස් රෝගයෙන් නැත්නම් ඩ්‍රයි අයි වෙන්න පුළුවන්. අපි බලමු ඔබේ ඇසට ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. වම් පැත්තේ පෙනෙන්නේ නිරෝගී ඇහැක්. එය හරියට ශක්තික දිය උල්පතක් වගේ හඳුන්වන්න පුළුවන්. ඔබේ ඇස ස්තර 3ක ආරක්ෂිත පද්ධතියකින් සමන්විත වෙනවා. වාෂ්ප 3ක ආරක්ෂිත පද්ධතියක් සමන්විත වෙන මේ ඇහැ තමයි වාෂ්ප වීම වැළැක්වීමට තෙල්, තිතමනය සඳහා ජලය සහ ඒ සියල්ල ඇස මත රඳවා ගැනීමට ශේෂ්මල පැවතීම කියන එක හඳුන්වන්න පුළුවන්. මේ ස්තර නිසි ලෙස ඇති විට ඔබේ පේනීම පැහැදිලි වන අතර ඇසට සුව පහසුවක් දැනෙනවා. නමුත් දකුණු පැත්තේ පෙනෙන මේ ආරක්ෂිත පද්ධතිය බිඳ වැටුණු කාන්තාරයක්. තෙල් ස්තරය අහිමි වූ විට කඳුළු ඉක්මනින් වාෂ්ප වී ඇස් මත පිටට ඉරිතැලි ලැබිල්ල ඇති වෙනවා. මේ පෙනෙන කටු සහ වීදුරු කැබලි වලින් අදහස් වෙන්නේ ඇසට දැනෙන්නේ දැඩි වේදනාවක් කියන එක. පුදුමයකට වගේ ඇස වියලි විට කඳුළු අධික ලෙස ගැලුවත් ඒවා ගුණාත්මක බවින් අඩු නිසා අපේ ඇහැට සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ඩ්‍රයි අයිස් වලට තියෙන හේතුව? ඒ කියන්නේ මේ රෝගය හැදෙන හේතුව මොකක්ද? නූතන ජීවන රටාව තමයි මේකට අයත් වෙන ප්‍රධානම හේතුව. නූතන ජීවන රටාව ගත්තොත් අධික ලෙස ඉර ඒ කියන්නේ ස්ක්‍රීන්ස් ලෙස බලා සිටීම තමයි අපේ මේ ඩ්‍රයි අයිස් වලට වෙන ලොකුම හේතුව. ඒ කියන්නේ අපි හැමතිස්සෙම යම් කිසි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නේ අපේ ඇස් දෙක හැරෙන වාර ගණන 60කින් පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම විදුලි පංකා වායු සමීකරණ මගින් අපේ ඇහැ නිරන්තරයෙන්ම පීඩාවට ලක් වෙනවා. එහෙනම් අපි වියලි ඇස් ඒ කියන්නේ dry eyes යන්නේ සුළු දෙයක් විදිහට හිතන්න නරකයි. එය ඔබේ ඇස් මගින් නිකුත් කරන අනතුරු ඇඟීමක් වෙන්න පුළුවන්. නිතර ඇස් පිය හෙලන්න ඔබේ කැඩ ගන්න සහ ඔබේ ඇස් ආරක්ෂා කරගන්න.